ඉතින් YouTube ලෝලේ හිතෝතිනි මම සිත්මි පමෝදා. ඔයාලා මගේ පළවෙනි වීඩියෝ එක දැක්කනම් අනිවාර්යයෙන්ම මම කවුද කියලා දන්නවා. ඉතින් මේ තමයි මගේ ෆයිනල් ප්‍රොඩක්ෂන් vlog series එකේ අන්තිම එකට කලින් එක. ඒ කියන්නේ මම මගේ ප්‍රොඩක්ෂන් එක ෂූට් කරන්න ගියපු දවස් දෙකෙන් එක දවසක්, ඒ කියන්නේ පළවෙනි දවස තමයි මේ. උදෙන්ම කුකුලත් අතින් අරගෙන අපි පාන්දරයකට විතර කොළඹින් ඇවිල්ලා කොහොම හරි අපි නවතින තැනට මොනරාගලට තමයි ආවේ. ඊට පස්සේ අපි මොනරාගලේ ඉඳන් තමයි ආරුගම්බට යන්න පිටත් උනේ. යන ගමනේදී නම් කිසිම අවුලක් තිබ්බේ නැහැ. වැස පොඩ්ඩක්වත් තිබ්බේ නැහැ. ඔන්න ඉතින් ගොඩ බැස්ස විතරයි ආරුගම්බට දෙයියනේ හෙන විතරයි ගහලා තිබ්බේ නැත්තේ වහිනවා. මං හිතුවේ ඉවරයි තමයි මගේ ප්ලෑන්. ඔක්කොම වතුරේ ගන්නම දෙයක් නැහැ විනාසයි කියලා. ඒ වුණාට අපි සැලෙනවද? අපි සැලෙන්නේ නැහැ. ආරුගම්බේ උල්ල හරියට ගිහිල්ලා බලනකොට දෙයියනේ කියලා පින්නක් විතරයි යන්නේ. ඉතින් ඔන්න අපි ඔක්කොම ටික අටවගෙන ලෑස්ති වුණා ෂූට් එක පටන් ගන්න. මේ වෙලාව මං හිතන්නේ උදේ 8ට විතර ඇති. ඒ වෙලාවෙත් ලෙල්ලම පටන් අරන් තිබ්බ එක ඉවර වෙලා තිබ්බේ නෑ. ඒ වෙලාවෙත් ඒකේ යන ගමන් බිස්නස් යන ගමන් තමයි තිබ්බේ. ඉතින් අපි ස්ටෑන්ඩ් බයි කුඩ එහෙම තියාගෙන තමයි මේ වැඩේ පටන් ගත්තේ. මොකද සැරින් සැරේට පින්න වැටෙන එක නම් නතර උනේ නැහැ. ඉතින් මේ විදිහට ඇත්තටම මේක විශේෂයෙන්ම කියන්න ඕන ඔයාලා අරුගම්බි ගිහිල්ලා නැත්තම් ඕෆ් සීසන් එකේදී අනිවාර්යෙන් යන්න. ඔයාලා කවදාවත් තරක් නැති විදිහ අලුත් එක්ස්පීරියන්ස් ටිකක් ගන්න පුළුවන්. පේනා නේද අහස? හරිම නපුරු විදිහට ඔරවගෙන ඉන්නේ. මේ දවසේ ලොකු විශේෂත්වයක් තියෙනවා. මේ දවසේ තමයි පෙබරවාරි 14. ඔව් වැලන්ටයින් දවසේ තමයි ඉතින්. වැඩක් වැටුනහම ඉතින් කොහොමද දෙයියනේ ආදරවන්තයින්ගේ දිනයක්වත් සමරන්නේ? පේනානේ වැස්ස. ඒකත් අපිට ඉතින් පොඩ්ඩක් හරහට හිටා. හැබැයි අපි සැලුනද? නෑ. අපි සැලුනේ නෑ. අපි අපේ වැඩේ දිගටම කරගෙන ගියා. මොකද ඕෆ් සීසන් එක කියන්නේ කොහොමත් වැස්සම තමයි ඉතින්. අපිට මේ දවසේ සර්ෆින් කෝච්ලාගේ ඉන්ටර්වියුස් ටිකක් තමයි ගන්න තිබ්බේ. ඉතින් අපි ඒ ටිකට තමයි වැඩිපුරම අවධානයක් දුන්නේ. ඒවත් එක්කම ලොකේෂන් තිබ්බේ ඔක්කොම උල්ල. එහෙම නැත්නම් ආරුගම්බේ අවට, ඒ කියන්නේ ආරුගම්බේ මේන් ස්ට්‍රීට් එක, ඊට පස්සේ උල්ල හරිය. එතන තමයි මේ හැම ලොකේෂන් එකක්ම අපිට තිබ්බේ. ඉතින් ඒක නිසා ඒ දවසේ ෂූට් එක කරගන්න ටිකක් ලේසි වුණා. සහ වැස්ස ඉතින් පොඩ්ඩක් කරදර වුණා. මේ ඉන්නේ අපේ ගයිඩ් අංකල්. මේ අංකල් තමයි අපි ඉතින් හැම තැනකටම එක්කන් ගියේ සහ මෙයා ඉතින් එතන ඉන්න හැමෝම දන්නවා. මෙතන අපි ෂූට් එක කරගෙන යනකොට මේ අපේ ඉන්න දීවරය ඉන්නවනේ. යාලා බැලුවා ඉතින් මොනවාද මේ කරන්නේ, මොකද්ද මේ වෙන්නේ කියලා. ඉතින් අපි යාලත් එක්කත් කතා කරා. සහ ඉතින් දේවල් ගැන හරියට දැනගන්න මේ වගේ ගමනක් යන්න ඕනේ කියලා මට අන්තිමට හිතුණා. ඉතින් මගේ ක්‍රූ එක හරිම ආදරෙන් මතක් කරන්න ඕනේ. යාලා සෑහෙන සපෝට් එකක් දුන්නා. ඇත්තටම මාරම සපෝට් එකක් දුන්නා. ඒ වගේම තව කට්ටියක් ඉන්නවා. එයාලත් සෑහෙන සපෝට් එකක් දුන්නා. යාලා මෙතන නැහැ. ඉතින් මේ තමයි මගේ ප්‍රොඩක්ෂන් ෂූට් එකේ පළවෙනි දවස. දෙවෙනි දවස වෙනම වීඩියෝ එකකින් ගේන්න නැත්තම් මේ වීඩියෝ එක දිග වැඩි වෙනවානේ. ඉතින් ගිහින් එන්න. බයි.